ජේසු පිහිටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අලුත් දවසක් ලස්සන දවසක් දේවතා අත්තා ඔබට මට දීලා තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා, ගෞරව වේවා, නමස්කාර වේවා. ප්‍රේමවන්තයනි අදත් සුභවාදීව හිතන්නට සුභ ආරංචිය දීලා තියෙනවා. සුභ ආරංචිය බලන්න, සුභ වදන මොන අපූර්ව අත්දැකීමක්ද. අද දවසේත් සුදුසු විශේෂය තුළ ස්වාමීන් වහන්සේ අපිට කතා කරන ජේසු. උන්වහන්සේ කියනවා පාපයට තුඩු දෙන හේතු ඇතිවීම නියතයි. මිනිසුන් පාපයට පමුණවන හේතු ඇතිවීම නියතයි. යමෙක් නිසා ඒ දේ වන්නේද ඔහුට වන විපතක මහත. යමෙක් නිසා ඒ දේ වන්නේද ඔහුට වන විපතක මහත. මේ කුඩා අය කියන එකෙක්වත් පාපයට වෙන්න හේතුවක් වෙන්න එපා කියලා කියන්නේ. ඒ භයානකමක් කියන්නේ ඇඹරුම් ගලක් බෙල්ලෙල්ලා මූද හෙලන්න කියලා කියනවා. නිසා ප්‍රේමවන්තයනි මේ මුල් වගන්ති අල්ලන් ඒ කියන්නේ පාපයට හේතු වන දේවල් ඇති වෙන්න, ඒ කියන්නේ අපි තුලින් ඇති වෙනවනේ. පරිස්සම් වෙන්නට ඕන. සමහර වෙලාවට තව කෙනෙක් පාපයට වැටෙනවා අපි කියන දේ නිසා. අපේ කතා කරන දේ හරි පාපයට වැටෙනවා. ඒ වගේම අපි අඳින පළඳින දේ තුලින් පාපයට වැටෙනවා. තේරෙනවද නේද? ඒ වගේම අපේ හැසිරීම් රටාවෙන් පාපයට වැටෙනවා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ ඒ වගේ පරිස්සම් වෙන්න. හරි? ඒ කියන්නේ දෙවෙනාසේ ඒකේ ක්‍රියාවලිය හරි පුදුමාසහගතයි. ඒ නිසා අපි හිතනවා අපි අපේ පාපයත් එක්ක තියෙන ගනුදෙනුවත් එක්ක විතරයි කියලා නෑ. අපි තව කෙනෙක්ව මොනෑම මොහ විදියකින් පාපයට වට්ටන දෙයක් කරනවනම් ඒක අති භයංකාර ඵල විපාක විඳින්න වෙන්නේ ප්‍රේමවන්තයන්. ඒ වගේම තවදුරටත් ඒ සුවිශේෂය තුල කියනවා ශ්‍රාවකයා අහනවා මගේ පව් කරන ඒ ශ්‍රාවකයා ගැන, ඒ කියන්නේ පව් කරන කෙනා ගැන අහනවා. උන්වහන්සේ සමාව දීම ඒ ගැන එතන කතා කරනවා. හරි? ඔබ ළඟට ඇවිල්ලා හක් කියලා සමාව ඉල්ලුවොත් දෙන්න කියලා. ඒ වගේම කියනවා ඒ කියන්නේ හත්වරක් ඇවිල්ලා ඉල්ලුවොත් ඒ සමාව දෙන්නද කියලා. ප්‍රේමවන්තයනි මේක හරි ලස්සන දෙයක්. සමාව දීම ගැන. සමාව දීම. ඒ කියන්නේ සීමා රහිතව සමාව දීම. මොකද හේතුව ඔබ කල්පනා කරලා බලන්න. අපි කල්පනා කරන්නට ඕන දෙවියන් වහන්සේ අපේ පව් ටික ගණන් කරුවා නම්, ඔබේ මගේ පාපය ඒ ගණන් තියාගත්තා නම් කොහොමද අපි ජීවත් වෙනවද? අපිට ඉන්න පුළුවන්ද? ඒකට සීමා රහිත විදිහට දෙවියන් වහන්සේ ජේසු ඔබේ මගේ පව් වලට සමාව දෙනවා නම් මාසික අපි තනිතර සමාව දෙන්නට ඕන. මාසේ කියනවා අර මාක් 11:24 තියෙන ඔබ නැගිට ආඥා කරන කල්ලි යමෙකුට විරුද්ධව යමක් ඇතනම් ඔහුට කමා කරන්න. එවිට ස්වර්ගීය පියාණන්සේ ඔබේ පව් වලට කමා කරනවා කියලා කියනවා. ඒ නිසා මේ කමාව කියන එක ප්‍රේමවන්තයන් අපි කමාව ගන්නවා වගේම අපිට පුළුවන් වෙනවා තව කෙනෙකුගේ පව් වලට වැරදි වලට අපිට කරන සමාව දෙන්න. සමහර වෙලාවට අපි ඔය කරන්නේ නැතිකම හින්දා අපි දුර්වල වෙනවා, රෝගී වෙනවා. මොකද හේතුව මිනිස්සුන්ට සමාව දෙන්න බෑ. දැඩි පාපය, ඒ කියන්නේ වෛරය හිතේ තියන් ඉන්නේ. හිතේ තියාගෙන පැසව ඉන්න එක දිගටම අරන් යනවා. කොච්චර ඇහුම්කන් දුන්නත් සමාව දෙන්න බැරි කමක් තියෙන. ඒ යක්ෂ පරිස්සාවක්. යක්ෂය අල්ලගෙන ඉන්නේ දෙන්න එපා කියලා. ඒ නිසා ප්‍රේමවන්තයනි ඔබ නිදහස් වෙන්න. සමාව දීලා නිදහස් වෙන්න. එතකොට වාටම තේරෙයි ඔයගේ ඇතුළාන්තේ මහා බරකින් අයින් වුණා කියලා. ඇතුළාන්ත සමාදාන ප්‍රීතියක් එනවා. ශරීරයටත් බලපානවා. ඒ නිසා ප්‍රේමවන්තයනි අද දවසේ ස්වාමීන් වහන්සේ සුභාරංචිය තුලින් කියනවා පාපයට තුඩු දෙන හේතුවක් වෙන්න එපා කියලා කියනවා. තව කෙනෙක් පාපයට වටන්න එපා කියලා කියනවා වගේම සමාව දීම ගැනත් කියනවා. හරි අපූර්ව දෙයක් දේවතාත් ඔබට මට කියන්නේ. ඒ නිසා මේ කියන කාරණා අපි හිතට ගමු නේද? හිතට අරගෙන අපේ ජීවිත වෙනස් කරගෙන සමාව දීමේ ගතිගුණ ඇති කරගෙන දෙවියන් වහන්සේ මහිමයටපත් කරගමු. යේසු බීතයි